hello guys. ඉතින් අපි දෙපාන්දර යන්න හදන්නේ පුංචි ලෝකාන්තේ බලන්න හුලංගලට. ඉතින් අපි පිටත් උනේ පාන්දර 2ට විතර. ඉතින් මේ ගමෙන් තමයි අපි ගමන ආරම්භ කරේ. කොහොම හරි ඉතින් මෙහෙම යන ගමන් ඉතින් අපි තනින් තන නවත්තලා රෙස්ට් එකක් අරන් තමයි ගියේ. ඉතින් මේ ගමේ ඉඳන් කිලෝමීටර් 120ක් වගේ තිබුණා. යද්දී පොඩ්ඩක් පරක්කු වුණා. මොකද ගොඩක්ම ඉතින් වංගු වැඩි. ඒකයි පොඩ්ඩක් පරක්කු වුණේ. සන්රයිසස් බලන්න තමයි අපි යන්න හැදුවේ ඉක්මනට. ඒත් පොඩ්ඩක් අසීරුවේ පාරේ යන්න. ඉතින් මම වංගු ගොඩක් පාස් කරගෙන ඉතින් අපි දාන්නෙවත් නැතුව ටිකට් කවුන්ටර් එකට ලං වෙලා ඉතින් අපි එතනින් ටිකට් අරගෙන ආයෙ ගමන පිටත් වෙන්න සූදානම් වුණා. ID එක දෙන්නවා. එතනට එද්දි තමයි ටිකට් ගාන ගෙවලා යන්න ඕනේ. Good morning. ID එක දීලා යන්න මත එනකොට ටිකට් එක ID එක ගන්න. ආරණ අවුල් පාර තමයි තියෙන්නේ. අවුනේ. එද්දි අම්බෝ. ඒක මොනද කොහොමද? එතනින් ඉන්නේ. ID එක උඩ ඔස්සුම් එහෙම තියනවා නෑනේ. තියෙනවද? නේද? ඔව්. මචං බයික් එක ආවත් අමාරුයි මේ පාරේ යන්න. සමහරක් දැන් තියෙනවා ඉතින් බහැලා යන්න වෙන්නේ ඉතින්. මොනවා කරන්නද? මුල් හරිය ඉතින් දුෂ්කරයි. අවසානයේ ගොඩක් ලස්සන වෙයි කියලා හිතනවා. ආඩු මොකක්ද දෙන්නේ මේක කියලා? සුපිරි අමාරුයි දුෂ්කරයි. අවසානයේ ලස්සන වෙයිද? ලස්සන දැනක් හම්බුණා. පුංචි 12 පාරක්. අපි ලස්සන 12 පාරක් හම්බුණා. උඩට යන්න යන්න view එක මාර ලස්සනට පේනවා. තේවත්තක් මෙතින් තමයි අපිට උඩට යන්න තියෙන්නේ. පොඩ්ඩක් පාර අවුල් යන්න අමාරුයි. අපිට පාර පෙන්වන්න එක්කෙනෙක් හම්බුණා. මිස්ටර් ටොමි. වොෂ්රූම් මේම හදලා තියෙන්නේ හොඳට. ඒක හොඳයි හදලා තියෙන එක. උඩම තියෙන උලංගල කිට්ටුවම. ඉතින් වොෂ්රූම් මේ තියෙන තැන දුෂ්කර ගමනක් අවසානයේ අපි ඉතින් ආවා හුලංගලට. ඒ තියෙන්නේ පුංචි ලෝකාන්තේ. අයිනට යන්න බෑ මෙතන කායි ඉස්සරහට යන්න බෑ. ගොල්ලන්ට පේන ඇති. අයි චෛත්‍යයක් පේන්නේ. අපි ඔන්නේ හරි ඉඳලාවේ. අද නම් කවුරුත් නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. මේක තමයි ඉතින් ලංකාව. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා view එක බලලා ටෙන්ට් එක ගන්න පටන් ගත්තා. ඉතින් අපි ගිය දවසේ කවුරුත්ම නැහැ. මොකද සීසන් එක මේ මාසෙලු හුලන් තින්නේ මේ මාසේ. හුලන් තියෙද්දි තමයි මෙතන පොඩ්ඩක් ලස්සනක් තියෙන්නේ.
උලන් තියෙන දවස්වලට ටෙන්ට් එක ඔතන ගහන්න බෑලු කට්ටිය ගහන්න පිටිපස්සට කරලා කිට්ටු වෙන්නවත් බෑලු අපි ඉන්න හරියට. ඉතින් පළවෙනි පාරට තමයි මෙම ටෙන්ට් එකක් ගහලා කැම්පින් කරන්න ආවේ. ඉතින් අපි මචන් ටෙන්ට් එක ගහලා ඉවරයි. දැන් ඉතින් ඇතුළ හදා ගන්න. අපි මචන් දැන් වතුර ගේන්න යන්නේ. අපිට වතුර ගේන්න අමතකුණා. අපිට තියෙන එකම ආයුධය දිවියෙක් හරි ආවොත් මෙච්චරයි තියෙන්නේ. පණ බේර ගන්න මෙච්චරයි තියෙන්නේ. එච්චරයි. මොකුත් නැහැ. සිරාවට ගියන් දිවියෙක් ආව මොකද කරන්නේ? දුවන්නත් බෑද මෙතනින් පයිමු. ඔතනින් පානලා දිවියෙක් එක්ක ගහගන්න එක හොඳ නෑ වැඩක්. මෙතනින් වැටෙනත් අපේ බොඩිය හරි හම්බෙයි. ඒක හම්බෙන්නේ. අපේ මොනා කන්නද බං? බේනම් කටුමම තිබුණ වගේ මාව කන ගන්නේ උඹ කයි. අපේ තියෙන මෝඩකමට උඩ වතුර තියේ කියලා වතුර ගෙනාවේ නෑ. බයික් එකේ ඉන්න දෙන්න බලන්න. අද දවස ගැන මොකද්ද හිතෙන්නේ ඉතින්? අමාරුයි මාන්සි. හරි ලස්සනයි. you bring and the kindness you offer. Because, my friend, it is not your task to prove your worth to anyone. You have always been worthy. Sometimes it hurts to let go of the person. අපි ගාපු ටෙන්ට් එක පේනවා මෙතෙන්ට. මේ තියෙන ටැප් එක මෙතන. ටැප් එක මෙතන. උලංගල ලැට් එක ගැන මොකද්ද කියන්නේ? නියම කිසිලයි කන්ද උඩ ගහනනම් තාටියක් ලස්සන කන්ද බලන් රෙන්ඩ සෝබාදාමත් එක්ක ඉද්දී මාරම නිදහසක් දැනෙන්නේ හිතට. පට්ටම නිදහසක් දැනෙන්නේ. එතන විව් එක මාරම ලස්සනයි. අර ඇතින් පේන්නේ පස්කඳු නාය ගිහිල්ලා දිට්වසලි කුණාටුවට ගොඩක්ම නාය ගිහිල්ලා පේන කුරුණෑගල ගල පැත්තේ. Hi guys, ඉතින් අපි දැන් කන්දක් තියනවා නගින්නේ තව. එතෙන්ට යනවා view එක බලන්න. එකක් දැම්ම මම දාලා ඉවරයි. අපි ගිහිල්ලා බලන්න. යන්න තියෙන්නේ. අම්මේ නිකන් ගිහිල්ලා බලමු. ගිහින් බලමු කොහමද කියලා. සැගිත් වෙනවා මේ පැත්තේ. සැගියත් වෙනවා මේ පැත්තේ. Let's go. මේක තමයි ඉතින් උඩට යන්න තියෙන පාර. අර TikTok වල වගේ නම් හුලන්නේ නැහැ. ඔය හුලන්නේ නැති කාලේ අපි ඇවිල්ලා තින්නේ ගන්නම් අඩුයි. හුලන් නැති දවස්. කවන්නේ ගිහින් බලමු. නැත්නම් මෙතන හුලන් තියේදී තමයි ෆීලින් එක දැනෙන්නේ. හුලන් තියන්නේ මෙතන ඉන්න කෙනෙක් කිව්වේ අපිට මේ මාසේ කියලා. අපි ඊළඟ පාරත් එන්න ඉන්නේ.
උඩට ගිහිල්ලා බලමු. නැත්තම් මේ හුලඟට මේවා වැනෙනවා. අපි බලමු. මම දැක්ක වීඩියෝස් වල නැත්තම් හුලන් තීදි මේවා වැනෙනවා. හුලන් මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මාරඩේ ගයිස් මට බිම වාද්දි බය හිතෙනවා දැන් පල්ලය බයිරීදී බලද්දී තවත් බය හිතෙනවා අපි කලින් කදුනේ කරලා නැහැනේ පල්ලය බලද්දී තවත් බය හිතෙනවා අපි අංකෝ උඩට ගිහිල්ලා බයින්න තමයි ගේවත් දෙන්න එන්නේ මාර සීන් එක මෙතන ඉඳලා තව උඩට යන්න පුළුවන් මොකද මේ කන්දේ පැත්තක් නාය ගිහිලා තින්නේ එන්න පාරත් ලිස්සනවා පල්ලයට බහින්න අමාරුයි ඒකින්ද අපි උඩටම ගියේ නෑ අපි ඉතින් ඊට පස්සේ තේ එකක් හදන් බොන්න හිතුවා උඩට ගිහිල්ලා ඇවිල්ලා ඉවරලා තේ එකක් හදාගෙන පිව්වා ටිකක් දවල් වෙද්දී කට්ටිය ආවා හිතුවට වඩා කෑම් කරන්නත් අපි යන වෙලාවේ කට්ටිය ඇවිල්ලා ඉඳියා පල්ලෙහා ගයිස් දැන් වතුර රත් වෙලා තියෙන්නේ උඳුර දාලා නටවලා තියෙන්නේ දැන් තේ කොළ දාලා ගාලා හදලා බොන්න තමයි තියෙන්නේ අපි ඔයාලා තන්නේ රහටයිද ඉතින් අපිට යන්න වෙලාව ආවා. ඉතින් අපි දැන් බඩුත් පැක් කරගෙන ටෙන්ට් එකත් කලවලා යන්න තමයි හදන්නේ. ඉතින් ගයිස් අපි උඩ ඉඳලා පල්ලෙහාට ආවා. දැන් ID එක අරගෙන ටිකට් එකට ගිහලා යන්න හදන්නේ. ඇත්තටම හොඳ අත්දැකීමක්. මම මීට කලින් කැම්ප් කරන්න ඇවිල්ලා නැහැ. හොඳ අත්දැකීමක් ලැබුවා. ඉතින් ඔයගොල්ලොන්ත් ඇවිල්ලා බලන්න. මම අදට ගිහිල්ලා එන්නම් ගයිස්. මේ වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ආයෙ ගේනවා. බයි බයි.